මේ පාට පොඩ්ඩක් වැඩි වුණා නේද ඔයි? අනික මන්නේ බං. කොබලන් ආපෝ දඩමස් කාලාගෙන. ඔහොම කිව්වොත් නම් මනමාලේ බය වෙයි. හරි හරි නම් චුට්ටක් ලා කරපන්. ලා නෙවෙයි මට ඔබ චා කරන්න හිතෙන්නේ. ඒ මොකද උඹගේ හොඳ මෑලුවා නේද? අනේ මේ හොඳ මෙහලුකම් කීයක් නම් නැති වෙලාද බං ඔය පිරිම්පරාණේ හින්දා නේද? සහෝදරකමුත් නැතිලා තියෙන්නේ. දැන් මට තුන් මොකද කරන්න කියන්නේ? මේ මනමාලේ පට්ට හැන්සම් නේ ඔයි. හරිනම් තමුසේ නෙවෙයි ඔයි මුලින් බඳින්න ඕනේ මම. උඹ කොහොමද දන්නේ මනමාලයා හැන්සම් කියලා? මොකද උඹ කලින් ඌව දැක්කද? ඇයි WhatsApp එකේ ෆොටෝස් වල තිබ්බේ? WhatsApp එකේ ෆොටෝ එකට ඔය ෆොටෝ ඕන එකක් කැතයක් එක්ක ලස්සන කරලා එවන්න පුළුවන් බං. ඌ චූටි. මොකද්ද මේක? කොණ්ඩයක්ද නිදිකුම්බ ගානක්ද? බලවක හැටි විතරක්. කොණ්ඩේ ඉදිලා. මේ මොදේද ඉස්සොරි. කොණ්ඩ පීරන්න බෑ කොණ්ඩ කැඩිලා යනවා. ඒක නංගි මං කියන්නේ මෙන්න මේක ඔය ළඟ තියෙන කෞතුකාගාරයකට ගිහිල්ලා දාලා මනමාලය බලන්න මාව එක්ක යන්නකෝ අනේ. ඒක නං ඇත්ත. නිත්‍යක් කොණ්ඩේ ගොඩක් ලස්සනයි. එයා ඒක ලස්සන කියන්නත් එක්ක. අනේ ඔව් මේකේ ඉතින් ලස්සන කොණ්ඩේ විතරයිනේ. මොනවද බම් මෙච්චර වෙලා කරන්නේ? මං කරහලාට මිනිස්සු වෙමින් ඉන්නේ. අයියෝ අම්මේ අදත් ඔය හම්පට ගමුදනේ අඳින්නේ. ප්ලීස් මේ වැදගත් විදිහට සාරියක් හරි මොකක් හරි පටලව ගන්න. ඉතර ගත්තාම මේ අනේ මේ නිකන් හිටහල්ල බං. මගේ මේ ගවුම අහලම කී දෙනෙක් කොමෙන්ට් කරනවද බං ඔය වීඩියෝ වලට? ඉම්ම නැත්තම් ඉතින් උඹලගේ වීඩියෝ වෙයි රීච්. අම්මා බලන්නකො එයාගේ කොණ්ඩේ ලස්සන. දුවේ එන්න මෙහෙට. මම නෑ අක්කේ. මේ අපේ කෙල්ලගේ යාළුවෙක්. මේ අපේ කෙල්ල නෙමෙයි.